සුබ දවසක් යාළුවනේ. ඔයාලට මම අද අරගෙන ආවේ මම පැල ටිකක් කට් කරා. මේ වගේ පැල ටිකක් අද මම කට් කරා. ඉතින් මේ බලන්නකෝ කට් කරාට මේ තියෙන මුල්. දැන් මේක එහෙම අපිට හොඳට මේ හදා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. මොකද හොඳට මුල් තියෙන නිසා. ඉතින් මේ ඔක්කොම ඒ වගේ හොඳට හදා ගන්න පුළුවන් බය නැතුව හොඳට මුල් තියෙනවා. මේ කපපු ටික මේ වගේ මුල් අඩුයි. මේ වගේ පොඩි මුල් ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒක හදා ගන්න පුළුවන්. මෙයා ඇලෙක්සියා පර්පල් කියන වටින වර්ගයක්. ඉතින් එයා කපද්දී ඔන්න මේ වගේ පොඩි මුල් දෙකක් විතරයි ඉතුරුනේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම ඔයාලත් එක්ක අද වීඩියෝ එක කරන්න හිතුවා. අපි හැමදාම පොල්ලෙලි සහ බොරළු මිශ්‍ර කරලා තමයි ටොප් කට් උනත් හදාගන්නේ. අද මම ඔයාලට ගෙනාවේ වෙනස් විදිහකට. ඔයාලට මම ඉන්නම් කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ තියෙන කොහොබත් හොඳට දවස් සතියකට වැඩි සතියකට වැඩියෙන් මම මේ ටික පොඟන්න දාලා වතුර අයින් කරලා 3-4 සැරයක් තමා මේ වගේ කහට ඇරලා තමා මේ අරගෙන තියෙන්නේ. මේ කොහොබත් වල ගොඩ පොල්ලලි වල වගේම කහට තියෙනවා. ඒ වගේම බොරළු නෙමෙයි මේ තියෙන වැලි. මේ වැලි වලට බොරළුත් කලවම් වෙලා තියෙන්නේ. මම කලවම් කරලා අරගත්තේ. මේ තියෙන බොරළු කැට. ඉතින් මේවත් ගොඩ සැරයක් මම හේදුවා. 10 පාරකට වැඩිය සෝදලා අරගෙන තමයි මේ වගේ හොඳ සුදු පාටට තියෙන්නේ. ඉතින් මම අද මේ කට් කරපු පැල ටික හදන්න මේ වගේ කොහොබත් මේ කප් එකෙන් එකක් ගත්තා. ඊට පස්සේ වැලිත් මේ කප් එකෙන් එකක්ම අරගත්තා. මේ කප් එකෙන් එකයි. ආයේ ඒ වගේ කප් එකකින් භාගයක් ගත්තා. වැඩි තමා මෙතන මම වැඩිපුර අරගෙන තියෙන්නේ. ඉක්මනින් මුල් අද්දව ගන්න ඕන නිසා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කර ගන්න ඕන. මේ විදිහට හොඳට වැලි මිශ්‍ර බොරළුයි හොඳට කහට ඉවත් කරගත්ත කොහොබත් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. එතකොට වැලි ගතිය තමයි වැඩිපුර තියෙන්නේ. මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට මුල් තියෙන පැලයකට අපි මෙන්න මේ විදිහට යටින් හොඳට සිදුරු තියෙන මෙන්න මේ වගේ පෝච්චියක් තමයි මම අරගන්නේ. මුලින්ම මේ කප් එක යටට බොරළු කැට ටිකක් දානවා නම් ගොඩක් හොඳයි. මොකද මේ හිඩැස් අතරින් වතුර ඉක්මනට බහැලා යන්න හොඳ නිසා මම බොරළු නම් දාලා නැහැ. මෙන්න මේ
මිශ්‍ර කරගත්ත මේ මාධ්‍යයෙන් ටිකක් දාලා මේ පැලේ මෙන්න මෙහෙම තියෙනවා. මේ විදිහට තියලා ගොඩක් කඳ වැහෙන්නේ නැති වෙන්න මේ විදිහට දාලා මේ ප්‍රමාණය හොඳටම ඇති. ගොඩක් කඳ යට කරන්නේ නැතුව මේ විදිහට මේ ගානට මාධ්‍ය දාන්න. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. හොඳට හිඩැස් තියෙන මේ විදිහට දාලා මේ වගේ හොඳට මුල් තියෙන මේ හොඳට කටුව දාලා තියෙන්නේ මේ වටේටම. ඉතින් මේවා ඉක්මනින් මේ මාධ්‍ය මුල් ඇද ගන්නවා. මොකද වැලි වැඩිපුර දාලා තියෙන නිසා. මේ ප්‍රමාණය ඇති. ගොඩක් කඳ යට කරන්න නැති වෙන්න මේ ගානට වගේ මාධ්‍ය දාන්න. ඊට පස්සේ මෙන්න මේ මුල අඩුවෙන් කැපෙන පැලයක් තමයි මේ පැලේ. ඉතින් මේක හදා ගන්න අපිට හොඳයි. මෙන්න මේ වගේ මෙන්න මේ සයිස් පොඩි කෝච්චිය. ඒකටත් මේ විදිහටම මාධ්‍ය ටිකක් දාලා මේ මුල් නමන්නේ නැතිව මෙහෙම කෝච්චිය ඇතුලේ හිටින විදිහට මොහොම තියලා මේ විදිහට මේ ප්‍රමාණයට මාධ්‍ය දාන්න. ගොඩක් දාන්න එපා මාධ්‍ය. තව එකක් පෙන්නන්න. මෙයාගෙත් මුල් අඩුවේ. මේ විදිහට තියලා මේ විදිහට මේ ප්‍රමාණයට දාන්න. ඉතින් මේ තියෙන්නේ මම දැන් ඔයාලත් එක්ක හදපු පැල. අපි බලමු කොහොමද මේ වගේ මුල් පද්ධතිය මේ වැලි සහ කොහොබත්තල අදින්නේ කියලා, අද්දගන්නේ කියලා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. නැවත පැකේජ් එකකින් හමු වෙන්නම්. ඔබ සැමට සුබ දවසක්.